ලෝකේ බොහෝ දෙනෙක්ට තවමත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කොච්චරනම් විශාලද කියලා තවමත් අදහසක් නැහැ. පුංචි ඉඟියක් දෙන්නම්. මේක අන්තිම වෙනකන් බලන අය පුදුම වෙනවා. මේක හොයලා බලන්න අපි පෘථිවියේ සිට අඟහරු පහු කරගෙන පිළිවෙලින් ගමන් කරමු. මෙන්න අපිට හමු වෙනවා නෙප්චූන්. නෙප්චූන් පෘථිවිය වගේ 57 ගුණයක් විශාලයි. ඒ කියන්නේ නෙප්චූන් තුල පෘථිවි 57ක් ගබඩා කරන්න පුළුවන් කියන එක. ඊළඟට ඉන්නවා යුරේනස්. අපිට මේ යුරේනස් තුල පෘථිවි 63ක් ගබඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පෘථිවිය ගලවලා අරගෙන යුරේනස් තුල ගබඩා කරොත් යුරේනස් පිරෙන්න නම් පෘථිවි 63ක් ඕනි වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන සෙනසුරු සහ බ්‍රහස්පති එක්ක බලනකොට මේවා නිකන් පුළුන් කෑලි වගේ. සෙනසුරු ග්‍රහය ඇතුළත පෘථිවි කීයක් ගබඩා කරන්න පුළුවන් කියලාද ඔයා හිතන්නේ? අනුමාන කරලා පුංචි කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔව් සෙනසුරු ඇතුළත පෘථිවි 767ක් ගිල්ලන්න පුළුවන්. යාළුවනේ නිකමට හිතන්න පෘථිවිය වගේ 760 ගුණයක් විශාල ග්‍රහලෝකයක් ගැන. ඊළඟට අපේ විශාලතම ග්‍රහය බ්‍රහස්පති. මේක ඇතුළත පෘථිවි 1300ක් ගබඩා කරන්න පුළුවන්. දැන් බලමු අපේ විශාලතම වස්තුව සූර්යයා. සූර්යයා ඇතුළත පෘථිවි කීයක් ගබඩා කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද? ඔව් මිලියන 1.3. ඒ කියන්නේ සූර්යාව පුරවන්න නම් පෘථිවිය වගේ ග්‍රහලෝක මිලියන 1.3ක් අත්‍යවශ්‍ය වෙනවා. දැන් ඔබට තේරෙනවද අපේ සෞරග්‍රහ මණ්ඩලය අපි හිතනවට වඩා කොච්චරනම් විශාලද කියලා? ඔයාට මම තව පිස්සු හැදෙන කතාවක් කියන්නම්. මේ වන විට අපේ මන්දාකිණිය තුල පමණක් ග්‍රහලෝක බිලියන 100ක් ඇස්තමේන්තු කරලා තියෙනවා. ඉතින් තවමත් අපි මේ අනන්ත විශ්වයේ හොයාගෙන නැති දේවල් කොච්චරනම් ඇතිද? මට ඔයාගෙන් මේ ගැන අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් ඕනේ. ඔයා ඇත්තටම හිතලා තිබුණාද මේ ග්‍රහලෝක මේ තරම්ම විශාල ඇති කියලා? හොඳයි, ඔයා දන්නවනේ ඔයා මේ එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික Facebook පිටුවත් සමගයි. මේ වගේ විශ්මිත අධ්‍යාපනික දේවල් බලන්න අභිරහස් ගවේෂණය ෆලෝ කරන්න.